මේ වැඩි හිටියයි කීපාර සිල් සමාදන් වෙලා තියෙනවද? ඔය ඇත්තෝ පෙර සසරේ කරපු පිනකට මේ ආත්මේ මිනිස්සුયો වෙලා ඉපදිලා ඉන්නවා. මේ ආත්මේදී පිනක් දහමක් කරගත්තේ නැති වුනහම ගෙනාපු පින් ඉවර වෙනවා. ඉවර වුණාට පස්සේ නැවත සුගතියක උප්පැත්තිය ලබන්නට තියෙන කරුණු ඔක්කොම මාර්ගය වැහිලා යනවා. අපි මෙහෙම තව දෙයක් හිතමු. දැන් සීලය ගැන අපි කිව්වනේ. කාරණා තුනයි. දාන ශීල භාවනා කියලානේ. ඔය ඇත්තන්ගේ ස්වාම පුරුෂයා එහෙම නැතිනම් ඔය ඇත්තන්ගේ බිරිඳ කවදා හරි දැකලා තියනවද එකම එකපාරක් භාවනා කරනවා? පන්සලක හරි බෝගහක් යට හරි ගෙදරක හරි කොහේ හරි තැනක එක විනාඩියක් අඩුම තරමේ මෛත්‍රී භාවනාව කරන රූපය මේ අය කවදා හරි දවසක දැකලා තියෙනවද? නිකන් හිතා ගන්නකො කොහොම බලා ගන්නකො බෞද්ධකම අපි පන්සලට ගිහිල්ලා එහෙම නැතිනම් ගෙදර භාවනා කරන එක දවසකවත් දැකලා තියෙනවද? 100 දෙනෙක් ගත්තොත් 99 දෙනෙක් එහෙම රූපයක්වත් දැකලා නැහැ. හරි. දැන් දානයත් නැහැ, සීලයත් නැහැ, භාවනාවක් නැහැ. ඊළඟට අපි ගමු දානය. දැන් ගොඩක් වෙලාවල් වලට පන්සලට වතා දාන තියෙනවා. වතා දාන තියනකොට ගෙදර ස්වාමි පුරුෂයා එහෙම නැත්නම් අපේ භාෂාවෙන් කියනවා නම් මිනිහා ඉන්නේ කොතෙන්ටද? පන්සලේ ගේට්ටුව ගාවට විතරයි. කාන්තාව තමයි බුදුමැදුර අතු ගාන්නේ. කාන්තාව තමයි බුද්ධ පූජාව පූජා කරන්නේ. ඒ කාන්තාව තමයි භික්ෂුන් වහන්සේලාට දාන පූජා කරන්නේ. මිනිහා ඌ ගහක් යට. අපි පන්සලටත් එනවා. ආවම ගහක් යට එකෙක් වාඩි වෙලා ඉන්න බයිකියක් උඩ තියාගෙන. අර කාන්තාව විහාරයට ගිහිල්ලා අතුපතු ගාලා ඔක්කොම කරලා එනකන් අරූ කොහෙද? බයිකිය උඩ. ඇයි ඒ? තැනට යන්න පින නැහැ. ඔය කාට හරි පුළුවන්කම තියනවද ඔතනින් නැගිටලා ඇවිල්ලා මේ ආසනේ වාඩි වෙන්න පුළුවන්කම තියෙන කවුරු හරි කෙනෙක් ඉන්නවද? නැහැ. ඇයි ඒ? එහෙම වාඩි වෙන්න ඔයත්තන්ට පින නැහැ. එතකොට එහෙම ස්වාමි පුරුෂයෙක් දැක්කොත් එහෙම කාන්තාවක් දැක්කොත් හිතන්න තියෙන්නේ අපුත්තක සිටුවරයාම සිහියට ගන්න. ඔයත්තන්ගේ ජීවිතේ කවදා හරි දවසක දැකලා තියෙනවද? ඔයත්තන්ගේ පිරිමි දරුවා පුතා පන්සලට ගිහිලා අටපිරිකරක් පූජා කරනව දැකලා තියෙනවද? දානේ හැන්දක් බෙදනව දැකලා තියෙනවද? එක දවසක් සිල් සමාදන් වෙනව දැකලා තියෙනවද? ඔයත්තන්ගේ පිරිමි දරුවෝ 100 දෙනෙක් ගත්තොත් 95 දෙනෙක් නෑ. ඇයි ඒක සිදු කරන්නට සසර පින නෑ. ඊළඟ කරුණ ඔයත් ඔය වෙනුවෙන් යොමු කරේ නෑ. අරමුණු තියෙන්නෙම තණ්හාය මූලික කරගෙන තණ්හාව හේතු කරගෙන හම්බ කරන්න ගොඩ ගහ ගන්න මේ පංච ඉන්ද්‍රියන් පිනවන්නම තමයි උත්සාහ ගන්නෙ. එතකොට අපුත්තක සිටුවරයා ඒ කාලේ පින් දහම් කරේ නෑ. හැබැයි තිබුණු පින භුක්ති විඳා. ඒ භුක්ති විඳලා අවසානයේදී සිද්ධ වුණේ මොකක්ද? මරණයටපත් වුණා. අර මහා ධනස්කන්ධයක් භුක්ති විඳපු නැති නිසා සියල්ලම රාජ්‍ය භාණ්ඩාගාරයට අයිති වුණා. දැන් ඔය අම්මලා තාත්තලා ඉඩ කඩම් වවනවා. මේ පැතිවල තේ වගා කරනවා. ගම්බිරිස් පොල් වගා කරනවා. ඔයත් ඒවට වතුර දානවා. හැබැයි අස්වැන්න ගන්නෙම නැතුව ඔයත් මැරිලා යනවා. පොල් ගහට ගෙඩි හැදෙන්නේ ගහ උඩද මුලද කියලා දන්නේ නැති එක, තේදලු කඩන්නේ කොහොමද කියලා දන්නේ නැති එක, මරණාධාර සමිතියේ ජීවිතේටවත් ගියේ නැති කොල්ලා ඉස්සෙල්ලාම මරණාධාර සමිතියට ගිහිල්ලා බලනවා කීයක් ගන්න පුළුවන්ද. ඔයත් මැරුණාම එහෙම ඔයත් හිතන්නේ මරණාධාර සමිතියේ සල්ලි කවුරුද ගන්නෙ? ඔයත්ගේ හැම කෙනෙක්ම දායක සභාවට නැති වුණත් මරණාධාර සමිතියට බැඳිලා ඉන්නේ. ඇයි? හාමුදුරුවෝ කොහොමත් මාංශ කූලයට වඩීනේ. හාමුදුරුවෝ වඩේ. ඒතර අගානක් හම්බ වෙන්නේ නැහනේ. ඒ නිසා මරණාධාර සමිතියට බයයි. ව්‍යවස්ථාවට වැඩිය නීති තියෙනවා ලංකාවේ මරණාධාර සමිති ව්‍යවස්ථාවේ.
එතකොට ඔය ඇත්ත මරුණු ගමන් ගෙදර කොල්ලා ගිහිල්ලා කීයක් ගන්න පුළුවන්ද කියලා බැලුවා. කොහමද දන්නේ? නිකන් හිතන්නකො ලක්ෂයයි. ගන්න පුළුවන් ලක්ෂයයි. 30000ක පෙට්ටිය ගත්තා. ඉතුරු 70000 මොනවා කරයිද? එන ගමන් අරක්කු ටිකක් අරගෙන සිගරට් පෙට්ටි දෙක තුනක් අරගෙන බූරු කූට්ටන් දෙක තුනක් අනිවාර්යෙන් බූරු ගහන්න එපා. මහලා ගෙදරක් වුණාම බූරු කූට්ටන් දෙක තුනක් සාක්කුවේ දාගෙන ඇවිල්ලා ඉතුරු සල්ලි වලින් ඌ විනෝද වෙනවා මිසක් ඒ ගෙදරට දෙන්නේ නැහැ. ඒත් හම්බ කරලා එකතු කරලා තියලා යනවා. ඒවා වෙන කවුරු වර කෙනෙක් භුක්ති විඳිනවා. ඔයත් හරි හම්බ කරගත්තු දේවල් වල වටිනාකමක් ඒ අයට දැනෙන්නේ නැහැ. ඔයත් තේ මණ්ඩියේ ගිහිල්ලා උදේ ඉඳන් හැන්දෑ වෙනකන් කූඩල්ලු කද්දි මේවා හදලා වගා කරලා සියල්ල කරලා මැරිලා යනවා. ඌ දලු කඩන්න දන්නේ නැති හින්දා ඌ ඉඩම විකුණනවා. ඒ දලු කඩන්න දන්නේ අද ලංකාවේ මිනිස්සුන්ට එක් සිගරට් එක හදපු මිනිස්සයා කියනවා මේ ලෝකේ මම අවුලන මේ ගින්න කවමදාකවත්ම නිවන්න නම් බෑ කියලා. සිගරට් බොන එක ලෝකෙ මිනිස්සු නතර කරන්නේ නැහැ. සිගරට් බොන එක නතර කරන්නේ නැහැ කියන්නේ මේ ඒ අවුලන ගින්න කවදාකවත්ම නිවෙන්නේ නැහැ. සුද්ධ අපෙන් ඈත් වෙලා යනකොට සුද්ධ කියනවා මේ සිංහල බෞද්ධයා වෙනස් කරන්න බෑ කියලා කිව්වට පස්සේ කියනවා වෙනස් කරන්න බැරි නම් නරක බෞද්ධයෝ ටිකක් බවට පත් කරලා වරෙන් කියලා. ඒ ගමන් මොකද කරන්නේ? ලංකාවේ මිනිස්සුන්ට නිකන් අරක්කු දුන්නා. නිකන් දුන්නේ. හන්දියක් ගන්න නිකන් දුන්නා. කාලයක් නිකන් දීලා නිකන් දෙන එක නතර කරා. අද දානෙගයක් තිබුණොත් දාණයෙන් පස්සේ ගෙදර අරක්කු තියනවද නැද්ද? තියෙනවා. ඒ ළමයාගේ පුංචි පැටියට එක අවුරුද්දයි උපන්දිනේ පාටියට අරක්කු ගෙනල්ලා. ළමයාගේ උපන්දිනේට අරක්කු? ඔව්. ඉඳුල් දෙන දවසට පොඩි බබාලට බත් කවන දවස පළවෙනියටම එදාටත් අරක්කු ගෙනල්ලා. එතකොට මේ ටික නැතුව අද ලංකාවේ මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන්ද? උත්සවයක් තියන්න පුළුවන්ද කියන්න? මගුල් ගයක් තියන්න පුළුවන්ද? බෑ. එතකොට අපි වහල්ලු වෙලා නැතිද? වෙලා ඉවරයි. එතකොට අපි නිදහස මේ සමරන එක හරිද? හරි තමයි. අය අර ගෝල් පේස් එකට ගෙනල්ලා අර හමුදාවේ රණවිරුවෝ අපිට රණවිරුවෝ සමහරුන්ට සොල්දාදුවෝ ඒ රණවිරුව අවුවේ එහෙට යනවා මෙහෙට යනවා තුවක්කු උස්සගෙන. මහා ලොකු කාලතුවක්කු අරගෙන වාහනවල පටවගෙන එහෙට යනවා මෙහෙට යනවා. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඇත්ත නිදහස කියන්නේ ඒකට නෙවෙයි. ඇත්ත නිදහස නම් සිංහලයා එකමුතු වෙච්ච දවසට අපිට ඇත්ත නිදහස හම්බ වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න අපිට තියෙන්නේම මොනවාද බලාපොරොත්තු? ඉස්සරහට යන්න, ප්‍රසිද්ධ වෙන්න, නායකත්වයේ ගන්න. ඔයත් හිතනවද අපි යම් ස්ථානයක නායකත්වයේ ගත්තයි කියමුකෝ අපිට නිසුවසේ නිදා ගන්න පුළුවන්ද? දැන් රටේ ජනාධිපති අනුර දිසානායක. අනුර දිසානායක මහත්තයාට සුවසේ නිදා ගන්න පුළුවන්ද කියන්නකෝ? බෑ. එයාට කැමති ගමනක් යන්න පුළුවන්ද? බෑ. එයාට කැමති දෙයක් කන්න පුළුවන්ද? ඒත් බෑ. එයාට කැමති තැනක ගිහිල්ලා නාන්න පුළුවන්ද? බෑ. එයාට යන්න බෑ. එහෙම ඕනි තැන් වල යන්න බෑ. ඊළඟට අපි ගමු සාමාන්‍යයෙන් ඔය අපේ නඩුව අහන මම මේ කියන්න උත්සාහ කරන්නේ බණ කතාවක්. ධර්මදේශනාවට ජාතක කතාවක කොටසක් කියන්න හදන්නේ. ඒ ඔය ඇත්ත හිතනවා නම් ඉස්සරහට ගියාම ඔය ඇත්තන්ට නිදහස සතුට තියෙනවා කියලා. ඇත්තටම සතුට තියෙන්නේ එතන නෙවෙයි. ඇත්තන්ගේ ළමයි ඉගෙනගෙන නඩුකාරතුමෙක් වුණා කියමුකෝ. නඩුකාරයෙක් වෙනවා. එයාට පුළුවන් ද මගුල් ගෙදරක යන්න? එයාට පුළුවන් ද බස් එකේ යන්න? එයාට පුළුවන් ද සතිපොලට යන්න? එයාට පුළුවන් ද වන්දනාවේ යන්න? මොකුත් බෑ. සියල්ලම තහනම්. කාත් එක්කවත් කතා කරන්නත් බෑ. කාත් මගුල් ගෙවල් වල යන්න එහෙම මොකුත් බෑ. තනියෙන් ගමන් බිමන් ගන්න පුළුවන්ද? ඒත් බෑ. ඇයි ඒක නීතියෙන් තහනම්. එතකොට දැන් උදාහරණයක් විදිහට මමම ගත්තොතින් මම ධර්ම දේශනා කරන්නේ නැති කාලයක් තිබුණා. ඒ කාලේ මට පුදුම සැනසීමක් තිබුණා. නිදහසක් තිබුණා. ඊට පස්සේ මම බණ කියන්න පටන් ගත්තා. දැන් මට නිදහසක් තියෙද?
නෑ. නිකවැරටියේ ධර්මදේශනාවට යන අතරතුරදී අපේ ඩ්‍රයිවර් මල්ලි දවල් නිදාගත්තා. සාමාන්‍ය නිදා ගන්න හොඳ නෑ. මම නිදාගත්තට කමක් නෑ කියමුකෝ. ඩ්‍රයිවරුත් නිදාගත්තා. මම අවදි වෙලා හිටියේ. ඒක මං ගිහිල්ලා වාහනේ හැප්පුණා. හැප්පුණාට පස්සේ දැන් කාගේ පිටටද මේ චෝදනා ඔක්කොම ටික එන්නේ මගේ පිටට. උතර පොලිසියෙන් ඇවිල්ලා ප්‍රශ්න කරන්නේ මගෙන්. ඒ සියලුම දේක වගකීම් දරන්න ඕනි කවුද? මම. උතර වාහනේ පටවගෙන ගෙනින් ලේක පැදගෙන යන්න බෑ. ලොරියක දාලා පටවලා පොලිසියට බාර දීලා, රියදුරාව පොලිසියට බාර දීලා මට එතන නිදහස් වෙන්න පුළුවන්ද? බෑ. නිකවැරටියේ බනට යන්න ඕනේ. මිනිස්සු මං එනකම් බලාගෙන ඉන්නවා. වාහනේ හැප්පුණා කියන එක ඒ අයට නිදහසට කාරණාවක් නෙවෙයි. ඒක මම මොකද කරේ? එතන ඉඳන් වෙන වාහනයක් කතා කරගෙන කීය ගියත් කමක් නෑ කියන අදහසින් යුතුව ධර්මදේශනාවට යන්න ඕනේ. ඒ ගිහිල්ලා මට පන්සලට එන්න පුළුවන්ද? බෑ. පහුවෙනිද උසාවි. රෑ 2ට පොලිසියට එනවා. උදේ 11 වෙනකම් පොලිසියේ ඉන්නවා. ඉඳලා උසාවියට යනවා. උසාවියෙන් කොල්ලට ඇප තියලා ගන්නවා. ඇප තියලා අරගෙන මම පන්සලට යනකොට ඊට පහුවෙනිදා රාත්‍රී 8යි. එතකොට කණ්ඩ බොන්න හම්බ වෙනවද? නැහැ. කවුද මට පොලිසිය දෙකම ගෙනත් දෙන්නේ? හිරකාරයන්ටවත් නැහැ. පොලිසිය මිනිස්සුත් අපෙන් කීයක් හරි ගන්න හදන්නේ. ඇත්ත කතාව ඒකනේ. පොලිසිය මිනිස්සු අපිට කණ්ඩ බොන්න දෙන්නේ නැහනේ. ඇයි ඒක තමයි මිනිස්සු අතරට ගියේ ඒකේ විපාකය. ප්‍රසිද්ධ නොවි හිටියනම් මාව හොයාගෙන ඉන්නෙත් නැහැ, මගේ වාහන හැප්පෙන්නෙත් නැහැ, මම බඩගින්නේ ඉන්නෙත් නැහැ, උසාවියට යන්නෙත් නැහැ, පොලිසියට යන්නෙත් නැහැ. ඒ අපේ මිනිස්සු හරි කැමති. මම එන හැම දුකක් වේදනාවක්ම මම සමසිතින් දරාගන්නේ භික්ෂුවට තියෙන එක කරුණක් තමයි චරත භික්කවේ බහුජන හිතාය බහුජන සුඛාය. බොහෝ මිනිසුන්ගේ හිතසුව පිණිස ගම්දනව් සිසාරා ගිහිල්ලා ධර්මයේ දේශනා කරන්න කියලා බුදුහාමුදුරුවෝ අනුදැන වදාළා. ඒ නිසා මම මේ යන ගමන එන සෑම දුකක් වේදනාවක්ම සමසිතින් යුතුව මම දරාගෙන ඉන්නවා. දැන් ඊළඟ කාරණාව තමයි දැන් ජනාධිපති කවුද? අනුර දිසානායක. එතුමා ජනාධිපති වෙන්න අවුරුදු කීයක් තිස්සේද ඔය දත කෑවේ? හැම කෙනෙක්ම එහෙමයි. හැම කෙනෙක්ම ඔය රජපුටුවේ වාඩි වෙන්න කොච්චරනම් උත්සාහයක් ගන්නවද? අවුරුදු ගානක උත්සාහයක් 100ට 3ක් තිබිච්ච අනුර මහත්තයානේ ජනාධිපති උනේ. හැබැයි ඔයත් හිතනවද ඒකේ ඇත්තටම විපාකය දැනගෙන හිටියනම් දැන් තියෙන පීඩනය ඒ කාලේ දැනුණා නම් ඔය තැනට එයි කියලා? නෑ. දන්නේ නැතුව ඉන්නේ. දවල්තු කසාද බැන්දාම ඔච්චර දුකයි කියලා දන්නවනම් බඳීද කියන්නකෝ. ඔයත් බඳිනව ඕක මහා ගිනි ගෙයක් කියලා දන්නවනම් ඒ කාලේ බඳිනවද? කවුරුත් බඳින්නේ නැහැ. දැන් ඔයත්තන්ට දාලා යන්න පුළුවන්ද ඔක? බෑ. ඇයි? අරුන්ද පස්සෙන් එනෝනේ. දැන් දාලා යන්න බෑ. තේමිය කුමාරයා බුදුහාමුදුරු බොසත්තුමා බෝධිසත්වෝ තේමිය කුමාරයා වෙලා ඉපදුනාට පස්සේදී එයාට පෙර එක ආත්මික අම්මා හීනෙන් ඇවිල්ලා කියනවා පුතේ මොන දේ ගත්තත් රජකම නම් ගන්න එපා. ඒක මහා දුකක්. ඕක මහා දුකක්. දැනට රටේ ජනාධිපති වුණම් රටේ රජුරුව වුණාම මිනිස්සු මොන තරම් දේවල් කියනවද කියන්නකෝ. ජනාධිපතිවරු කීප දෙනෙක් ගත්තාම මේ අයට නොබනින වචනයක් කියන්නකෝ. මා හිරිකිතම විදියට මිනිස්සු අපවාද කරන්නේ. මමත් වැරදි නම් පෙන්නලා දෙනවා. වැරද්ද මගේ අම්මා තාත්තා කරත් ඒක වැරද්දම තමයි. ඒක හොඳ වෙන්නත් අනිත් කලින් එක හොඳයි මූ හොඳ නැති වෙන්නේ එහෙම එකක් නැහැ. වැරද්දම තමයි. තේමිය කුමාරයාට අම්මා ඇවිල්ලා කියනවා රජකම නම් ගන්න එපා. හේතුව මොකද? ඕක දුක. දුකට හේතු ටික කිව්වා. තේමිය කුමාරයා පුංචි කාලෙම තීරණය කරා මං කවදාකවම රජ වෙන්නේ නැහැ. හැබැයි මං හොඳට හිටියොත් රජ වෙන්න ඕනේ. ඒ නිසා මොකද්ද කරේ? කතා කරන්නේ නැහැ. කාත් එක්කවත් කතා කරන්නේ නැහැ. එතකොට ගොළු ළමෙක් වගේ රඟපෑවා. කතා කරන්න පුළුවන්කම තියෙද්දි කතා නොකර හිටියා. ඊළඟ කාරණාව ඇවිදින්න පුළුවන්කම තියෙද්දි ඇවිදින්නේ නැතුව හිටියා. එතකොට ලෙඩ ළමයි. මේ වගේ ඉන්නකොට රජ්ජුරුව කල්පනා කරා මේ ළමයා ශරීර සෞඛ්‍යය හොඳයි.
හැබැයි මෙයා බොරුවක් කරන්නේ. ඒ නිසා ඉස්සල්ලා මොකද කරේ? කුමාරයා බලා ගන්න ඉන්න මව්වරුන්ට කිව්වා මෙයාව පිරිසුදු කරන්න එපා. මෙයා පිරිසුදු කරන්න එපා. මල මුත්‍රා ගොඩේම තියන්න. සති ගාණක් එහෙම තිබ්බා. හෙල්ලෙන්නේවත් නැහැ. කැතයි කියලා කියන්නේ, අප්පිරියයි කියලා කියන්නේ. ඒකෙම හිටියා. ඉඳලා අවසානයේ කිව්වා දෙන්න තියෙන වද සෑම් වදයක්ම දුන්නා. අවසානයේ දැනගත්තා මෙයා මුකුත් කරන්නේ නැහැ. ගමන් ඇඳක් උඩින් තියලා යටින් ගින්දර දැම්මා. එතකොට රත් වෙලා පිච්චෙනවා. එතකොට දැනගත්තා රටේ රජුරුව වුණොත් මට අනිවාර්යයෙන්ම නිරයට යන්න සිද්ධ වෙනවා. ඒ නිරයේ ගින්න මීට වඩා සැරයි. ඒ නිසා මේ ගින්න මට සැපයි කියලා හිතාගෙන ඒකට වෙලා පිච්චි හිටියා. ඊට පස්සේ මොකද කරේ? අත් දෙකනුයි කකුල් දෙකනුයි වල්ලා වීසි කොල්ල දැම්මා. වැඩක් නෑ කියලා. රජකම ප්‍රතික්ෂේප කරා. අපේ අය මේක ගණ්ඩ මොන්න තරම් දුක් විඳිනවද කියන්නකෝ. සුවල්ප බොරු කන්දරාවක් කියනවද? කොච්චර සහන දෙන්නම් කියලා කියනවද? කොච්චර මහපාර ඉන්නවද? කොච්චර කඳුළු ගෑස් කනවද? මොකටද? මේ දුක් විඳින්න. ඔයත් උනත් කසාද බඳින්න කලියෙන් හොඳයි සැපයි මම මෙහෙම පෞල් ජීවිතයක් ගත කරනවා. එහෙම හිතාගෙන හිටිය කො එකක්වත් උනාද? මේම කාමර හදා ගන්න උඩ තට්ටුවේ ළමයි යට තට්ටුවේ අපි කො තියයි තට්ටුව? ළමයිගේ නම් එහෙම යෝජනා කරුව කසාද බඳින්න කලියේ කොහේ නම්ම දැම්මද? කොහේ මවපු සුන්දර ලෝකය? සතියකට එක දවසක් නුවර එළියේ යන්න හීනම වාගෙන හිටියා. කොයි යනවයි දැන් නුවර එළියේ? අතින් අල්ලන් පාරේ යන්න හීනම වාගෙන හිටිය දැන් යනවා. කොහෙද දැන් යන්නේ? දැන් නෑ. ඒ කසාද බඳින්න කලියෙන් තමයි. කසාද බඳින්න කලියෙන් හිතාගෙන හිටපු එකක්වත් කරන්න පුළුවන්ද කියන්නකො? බෑ. ඒවා ප්‍රායෝගිකව ජීවිතයට ගලපන්න බෑ. ඔයත්න්ගේ සසර පිනකට ඔයත්න්ගේ උත්සාහය අනුව ඔයත් යම් තැනක ඉන්නවා නම් ඒ පෙර සසරේ දන් දීපු නිසා සහ ඔයත් උත්සාහවන්ත නිසා නිකමට හිතන්න මේ ගමේ තියෙන තේදලු සහ කුරුඳු මේ වගේ දේවල්. එතකොට ගාල්ලා කිව්වහම මේ පැත්ත ප්‍රසිද්ධයිනේ හරියට. ඔයත්න්ගේ වියසායකයෙක් හැදෙනව ගමේ මොනවාද කරන්නේ? ඔයත්න්ගේ ගමේ කෙනෙක් කඩයක් දානවා. ඔයත් බඩු ගන්න නගරයට ගිහිල්ලා. ඔයත් ගමේ කඩෙන් බඩු ගන්න නැහැ. ඔයත්ගේ ගමේ කෙනෙක් වාහනයක් ගේනවා. ඔයත් වාහන ගෙන්න ගන්න පිටින්. ඔයත්ගේ ගමේ පන්සලේ හාමුදුරුවෝ. ඔයත් ගමේ මම යෝජනා කරනවා මම ඇවිල්ලා ඉන්නේ පැය දෙකකට විතරයි. එතනින් පස්සේ මම යනවා යන්න. ඔයත්ගේ පාංශ කූලෙට බණට 7 දවසේ දානෙට මම ආපහු වෙන්නේ නැහැ. ආපහු මාව ගෙන්න ගන්න නම් බාගද මේ අවුරුද්ද ඇතුළතම බැරි වෙයි ඔය ඇත්තන්ට. බාගද ලබන අවුරුද්දේ. ඒ නිසා මට වැඳුම් පිඳුම් සත්කාර සියල්ලට වඩා ගරු කළ යුත්තේ කාටද? පන්සලේ හාමුදුරුවන්ට. උන්වහන්සේගේ අවසරය ලැබුණු නිසාමයි මම මෙතනට වැඩම කරේ. ඒ නිසා ගමක කෙනෙක් වාහනයක් ගෙනාවොතින් ඒ වාහනය තමයි හයර් යන්න හරි මොනම හරි බඩු ගෙනියන්න හරි කතා කරගන්න ඕනේ. හැබැයි අපි මොකද කරන්නේ? හිටපන්කෝ. යන්නේ නැතෝගේ වාහනේ පිටින් ගෙන්න ගන්නවා. ගමේ කෙනෙක් කඩියක් දානවා. මේ යනවා පින්න දුවට ගිහිල්ලා වත පිටින් බඩු ගේනවා. අපි ගන්නෑ උඹගේ කඩේ බඩු. ගමේ කෙනෙක් බඩු එකතු කරන්න පටන් ගන්නවා. මොන හරි දාන්නේ වරද එකතු කරන්න පටන් ගන්නවා. එයාට බඩු දෙන්නේ ඊට වඩා අඩු මුදලකට පිටට ගෙනහිල්ලා විකුණලා එනවා. සිංහලය හැදෙයිද? ජීවිතේටවත් නැහැ. ඔය අපේ ගමේ ඉන්නවා අජිත් කොස්වත්ත කියලා. ඒ මහත්තයාගේ නම. එයා ඉස්සෙල්ලාම ආරම්භ කරේ මොකක්ද? එයා කුලියට මඤ්ඤොක්ක ගලවපු කෙනෙක්. කුලී වැඩ සඳහා මඤ්ඤොක්ක ගලවන්න යන තරුණයෙක්. උත්සාහවන්තයි. මම මේ කතාව කියන්නේ සුවහසු දහසක් ලංකාවේ මිනිසුන්ට හැදෙන්න. ධර්ම දේශනාවට අදාළ වෙන්න පුළුවන්. හිඟන්නු ඕනේ නැහැ. සිංහල හිඟන්නු එපා. සිංහල වියසායකව හැදෙන්න. මෙතුමා මඤ්ඤොක්ක ගලවන්න ගිහිල්ලා ඊට පස්සේ මඤ්ඤොක්ක ලොරි වල නැගලා කොළඹට මඤ්ඤොක්ක අරගෙන ගියා කුලියට. ඊට පස්සේ මෙයා මඤ්ඤොක්ක දෙන්න තැනක් හදාගත්තා. ඒ කාලේ වෙනකොට
අපේ ගමේ මඤ්ඤොක්ක කිලෝ එකක් රුපියල් 5යි. මං හිතන ලංකාවේම වැඩිපුර මඤ්ඤොක්ක වගා කරන්නේ අපි ඉන්න පැත්තේ. රුපියල් 5යි. ඊට පස්සේ මෙතුමා මොකද කරේ? උත්සාහවන්තයා. ඊළඟට එයා මඤ්ඤොක්ක එතනට දෙන්න හදාගත්තා. ඊට පස්සේ මඤ්ඤොක්ක කිලෝ එක රුපියල් 30යි 50යි දැන් 100 ගාණක්. 170ට 200ට යනවා. මෙයා මොකද කරේ? මුළු ගමේම තියෙන එළවලු පළතුරු සේරම ටික ගන්න පටන් ගත්තා. ගමේ තරුණ තරුණියන්ට කාන්තාවන්ට රැකියා දුන්නා. ලොකු වැඩපළක් ආරම්භ කරා. ඒ සියලුම පළතුරු එළවලු වර්ග රට යවන්න පටන් ගත්තා. අද වෙනකොට ලංකාවේ ඉන්න අතිශය ජනප්‍රිය ව්‍යාපාරිකයෙක් වලව ඇග්‍රි ආයතනය කියලා ආයතනයක් පටන් ගත්තා. දවසකට එතුමගේ මිදුලේ කන්ටේනර් 3ක් තියෙනවා. ඒ කන්ටේනර් 3ටම බඩු පටවනවා. මේ පැත්තට එනවා අපේ පැත්තේ නම් තැඹිලි එකතු කරන්න. බඩු එකතු කරලා ලංකාවෙන් පිටට යවනවා. පිටරට සල්ලි රටට ගේනවා. ලංකා ව්‍යවසායකයෝ හැදුනා. අන්න එහෙමයි උත්සාහවන්ත මිනිස්සු. ඒ නිසා ගමේ කෙනෙක් මොනවා හරි දෙයක් ආරම්භ කරොත් ඒකට අනිවාර්යෙන් මුල් තැන දිය යුතුයි. හැබැයි එක දෙයකට එපා. මොකද්ද? ඔය ලංකාවේ ඉන්නවා ගෑනු ටිකක් මේ පිස්සුවක් හැදෙනවා මේ උන්ට ආරූඪ තියනවා කියලා. මායම් වෙනවා කියලා ලංකාවේ ඉන්නවා මේ අතිශයම මානසික පිස්සු ටිකක්. ඒ පිස්සුව හැදුනාම උන් මොකද කරන්නේ? දේවාලයක් දාගන්නවා. ගමේ ඉන්න ඔක්කොම ටික යනවා දේවාලෙට. මෙතන ඉන්න අය මේ ගමේ හැම කෙනෙක්ම අඳුරනවා. ඊට පස්සේ ගිහින් ශාස්ත්‍ර අහනවා. අරුන්ද ඉතින් ගමේ ඉන්න එකාගේ විස්තර කියන්න දන්නේ නැතුව කියනවා. බුලතුත් ගන්නවා, සල්ලිත් ගන්නවා, පොල් තෙලුත් ගන්නවා, පහන් තිරත් ගන්නවා, හඳුන් කූරුත් ගන්නවා, පළතුරු වට්ටියකුත් ගන්නවා, ශාස්ත්‍රයකුත් කියනවා. එහෙම එකක් හැදුනොත් විතර උන් ගාවට යන්න එපා. ඇයි? උන් පිස්සු. ලංකාවේ කාට හරි කෙනෙකුට ආරූඪයක් තියෙනවා කියලා කිව්වොත් ඒක ඇත්ත නැත්ත අපි දැනගන්න එපේ. ඇත්තටම තියෙන්න පුළුවන්. සාමාන්‍ය මේ පැත්ත දකුණ කිව්වම යంత్ర මන්ත්‍රත් එක්ක ජීවත් වෙන පාරම්පරික මිනිස්සු ඉන්නේ. එහෙම දෙයක් තියෙනවා කියලා කිව්වොත් ඒක ඇත්ත නැත්ත දැනගන්න එපේ. ඒ නිසා මෙහෙම කරන්න. ඒ අයට පේනවලු අපිට නොපෙනෙන බොහෝ දේ. එයාලා කියනවනේ. එයාලට පේනවා. එයාලා අඳුන දිහා බලාගෙන එයාලා මෙහෙ ඉඳන් එංගලන්තේ තියෙන දේවල් කියනෝනේ. එම කියනවනේ. ඔය සමහරක් වෙලාවට ඇත්ත වෙන්න පුළුවන්, සමහරක් වෙලාවට බොරු වෙන්න පුළුවන්. මේකේ ඇත්ත නැත්ත බලාගන්න විද්‍යාත්මකව හොයාගත්තු ක්‍රමයක් තියෙනවා. ඒ තමයි කාඩ්බෝඩ් පෙට්ටි 3ක් අරගෙන, සාමාන්‍යයෙන් ගිනි පෙට්ටි 3ක් අරගෙන මේ ගිනි පෙට්ටි 3 ඇතුළට දාන්න පුළුවන් ද්‍රව්‍ය වර්ග 3ක් දාන්න. එකක තේ කොළයක්, අනිත් එකේ ගිනි කූරා, අනිත් එකේ ගල් කැටයක්. දාගෙන ගිහිල්ලා කියනවා නුඹගේ බලය සත්‍යයක් නම් නුඹට එංගලන්තේ තියෙන එව්වත් පේනවා නම් මේ ගිනි පෙට්ටි 3 ඇතුලේ තියෙන ඒවා කියපන්. හරියටම කිව්වොත් ඒක ඇත්ත. ඒක ඇත්තයි. එහෙම නැතිනම් මොකද්ද? මේ වෙලාවේ කියන්න බෑ කියලා කිව්වොත් පුළුවන් දවසකවද්ද? උඹට වරන් හරි මොනවා හරි දෙයක් තියෙන දවසකවද්ද? මට අංගහරුවද? කීයට දෙන්න ඕනේ? 5ට. අංගහරුවද 5ටම. එදාට ගිහිල්ලා අහන්න. කියන්න බැරි නම් ඒක මානසික රෝගයක්. ඒකට කියන්නේ ස්කිසෝෆීනියා කියලා. ඒකට කරාපිටිය හොස්පිටල් එකේ බෙහෙත් තියෙනවා. ඒතකොට බෙහෙත් ටිකක් අරන් දුන්නාම මේ ප්‍රශ්නේ ඉවරයි. ආයේ ගමේ මිනිස්සු අමාරු වැටෙන්නේ නැහැ. ඒ කාරණාවත් මතක් කරනකොට තේමිය කුමාරයා රජ වුණොතින් නිරයට යන වග දැනගෙන එයා කවමදාකවත්ම රජකම බාරගත්තේ නැහැ. ඒ නිසා නැවත මතක් කරන්නට වෙනවා මම මේ ධර්ම දේශනාවයි අද නිදහස් දවසයි දෙකම එකට තමයි ඔය ඇත්තන්ට මතක් කරන්නට යෙදුනේ. මම මතක් කරා 1818 දී ඌව වෙල්ලස්ස යුද්ධය. දැන් අපි සමරන්නේ ඕකනේ. නිදහස හම්බ වුණා කියලානේ. එදා ඒ අපේ ජාතික වීරව කරපු කැපකිරීම අතර අපේ ලංකාවට ආව ටිබෙට් දේශයේ නම් හාමුදුරුව කෙනෙක් ඒ හාමුදුරුවන්ට කිව්වා එස් මහින්ද හිමි කියලා. ටිබෙට් ජාතික එස් මහින්ද හිමි. අපි හැමෝම දන්නවා. හැබැයි උන්වහන්සේ අද වෙනකොට ලංකාවේ හිටියනම් එයා මොන පක්ෂයේ කෙනෙක් කියලා කියයිද? ඔයත් හිතලා බලන්නකො. මම මුකුත් කියන්නේ නැහැ. ටිබෙට් ජාතිකේ මහින්ද හාමුදුරුවෝ
අද ලංකාවේ හිටියනම් අනිවාර්යෙන් එතුමා උන්වහන්සේ දේශපාලන පක්ෂයකට ඈඳලා උන්වහන්සේට බැනලා අපවාද කරලා උන්වහන්සේට ගරහන්න පුළුවන් තරම් ගරහලා උන්වහන්සේ ලියපු පොත් ටික පුළුවන් නම් පුච්චනවා. උන්වහන්සේගේ පොත් පුච්චනවා. ඇයි ඒ? එතකොට කියනවා මේක ජාතිවාදී උන්වහන්සේ කෙනෙක් එහෙම කරනවා. මම මේ ලෝකයේ සිටින සියලු අම්මලාට වඩා මම මගේ අම්මට ආදරේ. ඇයි ඒ මගේ. දැන් ඔය අම්මලා මෙතන ඉන්න අය මගේ අම්මට ආදරේද? ඔව් කියලා කිය ඇත්ත කතාව ඒක නෙවෙයි. වැඩිපුරම ආදරේ මගේ අම්මටද ඔය අත්තන්ගේ අම්මටද? ඔය අත්තන්ගේ අම්මට. ඇයි ඒක ඔයාලගේ අම්මා. ඒක මගේ හැඟීම. ඒතොර මම වැඩිපුරම ගරු කරන්න ඕනේ සිංහල ජාතියට බුද්ධ ආගමට විතරයි. මේක මගේ ජාතිය, ඒක මගේ ආගම. මේක කිව්වහම මම ජාතිවාදියෙක් නෙවෙයි. දැන් කො මේ සිංහල අපගේ රටයි අප ඉපදෙන මැරෙන රටයි කියලා ඉස්සර සින්දු කියවන රේඩියෝ එකේ කො දැන් ඇහෙනවද? රණ බිම මැරුණේ සිංහලයෙකුනම් පපුවේ වෙඩි සලකුණ ඇත්තේ කො දැන් ඒ සින්දුව කියනවද? දැන් බෑ අම්මා. දෙමළු සතුටු කරන්න ඕන නිසා අයුව තහනම්. දෙමළු සතුටු කරන්න ඕන නිසා ඒව කියන්න තහනම්. පුළුවන් නම් කියන්න මේ සිංහල අපගේ රටයි අප ඉපදෙන මැරෙන රටයි කියලා පුළුවන් නම් රටේ පාලකයෙකුට කියන්න බෑ. ඇයි? දෙමළු සතුටු වෙන්නේ නැහැනේ. දෙමළු සතුටු කරන්න නම් මොකද්ද කියන්න ඕනේ? මේ සිංහල හාමුදුරුවෝ හිරේ දාන්න ඕනේ. උන්වහන්සේලාගේ පන්සල් කඩන්න ඕනේ. ඇයි? දෙමළු සතුටු කරන්න. එනිසා මේක අපි හැම කෙනෙකුටම කතා කරන්න සිංහල භාෂාව කතා කරන එකම රට. මේ ලෝකේ කොහෙවත්ම වෙන සිංහල කතා කරන රටක් නැහැ. ඒ නිසා ජීවිතයේ දෙවෙනි තැනට දාලා ආගම ජාතිය රැකගන්න දරු පරපුරක් නිර්මාණය කරන්න ඕනේ. ටිබෙට් ජාතිකයේ මහින්ද හාමුදුරුවෝ කවි පන්තියක් ලියලා තියෙනවා. බලව් පොළොන් නරු අනුරා පුර පෙදෙස සිතව් පැවති නිදහස මෙහි පෙර දවස නගව් තව තවත් තර තරුණ ගොස වරෙව් යමව් නැගීටිව් නොපි යව් දෙයාස උපන්නේ පුතෙක් වී ඔබ ලක්මවට කරන්නට නොවේද සේවය ඇගේ නමට ඉතින් එගැන නොතකා කිසි වක් නොකට මැරෙන්නට හිතෙන ඔබ පවුටෙකි නිවට ජාතිය ආගම ගැන සලකන්නේ නැති එකෙක් මැරෙනවා නම් ඌ නිවට පව්කාරයෙකු. මේ ටික කිව්වහම මට බණේ නිඳා කර යපාස කර. ඔය ඇත්තන්ගේ ළමයින්ට මේ කවි කියලා දෙන්න ඕනේ. ඔය ඇත්තන්ගේ ළමයින්ට ජාති ආගම ගැන හැඟීමක් ඇති කරවන්න ඕනේ. ආන් එහෙම වුණාට පස්සේදී අපිට මොන දේවල් කිව්වත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ධර්මදේශනාවට තිබුණු හෝරා දෙකෙන් එකක් ඉවරයි. අපි මේ හෝරාව ඇතුළත හෝරාවකටත් වඩා වැඩි කාලයක් ගත වුණා. අපි සාකච්ඡා කරන්නට යෙදුනේ ජාතික වීරයන් පිළිබඳව. අපි සාකච්ඡා කරා ඊළඟට තේමිය කුමාරයා රජ උනතින් විඳින්නට වෙන දුක් ගැහැට ගැන කල්පනා කරා. අවසානයේ රජකම අතහැරියා. අන්න ඒ කරුණු මේ වෙනකොට අපි ගලපලා සාකච්ඡා කරා. එතකොට තව ජාතිය ආගම ගැන හැඟීමක් ඇති කරන දරු පරපුරක් ඇති කරන්නට ඕන කෙන සිතුවිල්ල අපිට ඇති වෙනවා. ලාභ සත්කාර පසුපස ගියොතින් ජීවිතයම විනාශ වෙලා යන වගේ තක්සේරු කරගන්නට අපි තේමිය කුමාරයාගේ කතාව ගලපලා ගත්තා. එතකොට හෝරා එකකට වඩා කාලයක් ධර්මානුශාසනාවේ අවසන් වුණා. ජාතිය රන් විමනක් වේ ආගම මිනි පහනක් වේ
එය රැක ගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුඹ වේ. ඉටු කොට කළ යුතුයකම් ලැබුණත් ලෝකෙම් ගැරහුම් ඉවසන්නට පුළුවන් නම් නුඹයි මගේ පුතා උතුම්.